ඔයාලට පේන්නේ JLPT සහ NET වල N5 එක්සෑම් එකට අදාළව නිර්මාණය කරපු පොතක්. මේකේ සියලුම පිළිතුරු අපි YouTube channel එක හරහා නොමිලේ ලබා දෙනවා. ඔයාලට පොත අවශ්‍ය නම් මේ පල්ලෙහා අපේ නම්බර් එකට ඕඩර් එකක් දාන්න පුළුවන්. こんにちは. අද කතා කරන්න හිතුවේ JLPT N5 exam එකට ඒ වගේම NET N5 exam එකට අදාළව එන මොජිගොයි පේපර් එකක්. ඔයාලට පේනවා ඇති මේ පේපර් එක ඔයාලට හම්බෙන්නේ විනාඩි 25ක කාලයක්. හරිද? එතකොට මේ පේපරේ හදලා තියෙන විශේෂය ඔයාලෙන් බලන්නේ kanji සහ වචන. ඒ නිසා තමයි මොජිගොයි කියලා දාලා තියෙන්නේ. ඒතර kanji සහ වචන වලින් තමයි මේ පේපර් එක හදලා තියෙන්නේ. හරි? අපි ඒ නිසා මේ පේපර් එක සාකච්ඡා කරන්න තමයි යන්නේ. අපි යනවා මේකේ පළවෙනි ප්‍රශ්නෙට. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඉචි නී සන් යොන් කරා ඉචිබන් ඊමොනෝ හිතොත්සු ඉරන්ද කුදස 1 2 3 4 කියන මේ පිළිතුරු වලින් වඩාත් ගැළපෙන පිළිතුර තමයි හොරන් කියලා කියන්නේ. ගැළපෙන පිළිතුර නෙමෙයි වඩාත් ගැළපෙන පිළිතුර හොරන් කියලා තමයි මෙයාලා කියන්නේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන් අහන්නේ kanji වලින්. එතකොට ඉරිගහලා තියෙන kanjiට අදාළව ඉරංගන තේරුම තමයි ඔයාලට හොයන්න තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රශ්නේදී දැන් මේක මුලින් බලනකොට තියෙන ලේසි kanjiනේ. එතකොට ඒව සාමාන්‍යයෙන් අපිට දෙක ගමන් ඉරි ගහ ගන්න පුළුවන්. හරිද? එච්චර ලොකු අමාරුවක් නෑ. හැබැයි ටිකක් අමාරු kanji ආවොත් එහෙම ඔය උත්තර හතර බලන්න ගියොත් ඔයාලා පටල ගන්නවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් උගන්වනකොට ළමයිට කියන්නේ ඉරි ගහලා තියෙන kanjiය තියෙන ඒ kanjiය දැක ගමන් ඒ kanjiය උඩින් ඔයාලා පැන්සලෙන් ඉරගන වලින් කියවන විදිහ ලියා ගන්න. එතකොට අර උත්තර හතර බලනකොට නග්ගාල වට මිටර කරගන්න පුළුවන් මොකද්ද ගැලපෙන උත්තරේ කියලා. එහෙම නැතුව අපි kanjiය දිහා බලලා උත්තර හතර හොයන්න ගියොත් එහෙම අර අපි දන්නේ ඒවත් සමහර වෙලාවට උත්තර හතර දිහා බලන්න ගිහින් පැටලෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තෙන් තියෙන kanji ඉරගන තෙන් එක kanji ඔහොම දෙන නිසා අර ක්‍රමයේ ගොඩක් හොඳයි අපිට හරියට kanjiය හොයාගන්න. අපි යන් පළවෙනි ප්‍රශ්නෙට මේකේ එක අෂ්ටාවා අමි දෙස්කා අෂ්ට කියලා කියන්නේ හෙට අමි කියන්නේ වැස්ස. ඒක kanjiය තේරුම අමි වැස්ස. අෂ්ටවාමි දෙස්කා හෙට වැස්සද කියලායි අහන්නේ. kyōshitsu kanjiය කයිතෙ කුදාසයි. කකු කියන්නේ ලියනවානේ කයිතෙ කුදාසයි please write කියන එක. kyōshitsu classroom එක. kyōshitsu දේනිපාතය දාන්නේ අපි යම්කිසි ක්‍රියාවක් යම් ඒ ස්ථානයේදී මොන හරි ක්‍රියාවක් කරන්න උපකාරී වන ස්ථානය දක්වනකොට දේනිපාතය තමයි දාන්නේ. එතකොට kyōshitsu කයිතෙ කුදාසයි තමයි kanji එතකොට කයිතෙ ලියන්න කරුණා කර. 3 සන්බන් ශෂින්වා හකෝනෝ kanjiය නකා නකානි අරිමස්. ශෂින් කියලා කියන්නේ ෆොටෝ එක. මොකද හකෝ කියලා කියන්නේ පෙට්ටිය. නකා කියලා කියන්නේ ඇතුලේ අරිමස් කියලා කියන්නේ තියෙනවා. ඒක kanjiය නකා. හරි? ශෂින්වා හකෝනෝ නකානි අරිමස්. 4번 කොනෝ ඉසුවා kanjiය චීසයි. චීසයි කියන්නේ චූටි කියන එක. අර දෙකත් පැටලෙනවනේ. ඔය බන් චීසයි. මෙතෙන් දෙතුන දෙවෙනි එකේ චීසයි. දැන් ඔයාලට ඔළුවේ තිබෙන්නේ නැත්නම් චීසයි කියලා කියනකොට ඊ අකුරක් එනවා කියලා මෙතන වරඳ ගන්න පුළුවන්. හරි? උත්තරේ එන්නේ 1 චීසයි. කොනෝ ඉසු මේ පුටුව චීසයි කියලා කියන්නේ චූටි කියන අදහස තියෙනවා. චීසයි චූටි. ගොබන් අෂ්ටවා kanjiය අෂ්ට කියලා කියන්නේ හෙට එතකොට මේ kanjiය කයෝබි දෙස්නේ නිචියෝබි ගෙචුබි කයෝබි kanjiය කයෝබි තනියම මේ kanjiයව කී කියන එකනේ ගින්දර කියන එක. ඒතර මෙහෙම අර දවසක් එක්ක આવොත් මෙයා කියවන අපි කයෝබි අෂ්ටව කයෝබි දෙස්. කිරේනා මේ kanjiය සොරා අහස කිරේන කියන්නේ ලස්සන සොරා කියන්නේ අහසක් දෙස්නේ වේ කියන එක. ලස්සන අහසක් නේ කිරේන සොර දෙස්නේ සොර අහස. 4 සේතෝවා kanjiය හැකු මෙහෙම පුද්ගලයෙක් ආවහම අපි මිනිසු ගණන් කිරීම නින් කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙයා kanjiය හැකුනින් සේතෝවා හැකුනින් නිමස්. සේතු කියලා කියන්නේ ශිෂ්‍යයෝ කියන එක.
100ක් ඉන්නවා හැකුනේ නිමස්. 8 හචිබන් සකනගා කංජිය සකන මාළුවා සකන සකනගා තක්සන් ඉමස්යෝ සකන මාළුවෝ ගොඩක් ඉන්නවා. තක්සන් ඉමස් තක්සන් කියන්නේ ගොඩක් ඉමස් කියන්නේ ඉන්නවා. 9 තම්මෝ කංජියමයා හන්බුන් 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 කියන්නේ භාගයට. පාංගෙඩිය භාගයක් පාංගෙඩියෙන් භාගයක් තොමොදචීනි අගෙමස්තා යාළුවට දුන්නා. අගෙමස්ත කියන්නේ දුන්නා. යාළුවා තොමොදචීනි අගෙමස්තා යාළුවට දුන්නා. ගින්කෝතෝ සූපානෝ කංජිය අයිදා අයිදා අයිතා තියෙනවා මෙතන තව එකක් තියෙනවා අයිදා තෙන් දාන්න. ඒ නිසා උත්තරේ අයිදා. ගින්කෝ කියන්නේ බැංකුව. බැංක් එක සහ සූපා සුපර් මාකට් එක අතර හොසොයි මිචිගාරිමස්. හොසොයි කියලා කියන්නේ හරිම අර පුතොයි මහතයි හොසොයි කෙට්ටුයිනේ. හොසොයි කියන්නේ පටුයි කියන එක. පොඩි කෙට්ටු පටු මිචිගාරිමස් පාරක් තියෙනවා. 11 තමගෝ තුන. තමගෝ කියන්නේ රවුම් දෙයක්. බිත්තරනේ රවුම් දේවල් ගණන් කරන්නේ සු ධාන්‍යයකට. ඒක තුනක් නිසා මිච්චුච්චු තොත්තේ කුදසයි. තොරු කියන්නේ ගන්නවා. තොරු තොත්තේ කුදසයි ගන්න කරුණා කරනවා. ටේක් කියන්නේ තොරු. 12 කියෝවා කංජිය අද ගා ඊ දෙස්නේ මොකද්ද කංජිය? කියෝවා තෙන්කි කාලගුණේ දෙන්කි කෙන්කි නෑ උත්තරේ ගෙන්කි. කියෝවා ගෙන්කි ගා ඊ දෙස්නේ. කියෝවා ගෙන්කි ගා ඊ දෙස්නේ. ගෙන්කි ගෙන්කි ගා ඊ දෙස්නේ. තෙන්කි කාලගුණය ඒ කංජියලන්නේ මෙහෙම. ඔන්න ඔතන තමයි ඔයාලා පටල ගන්නේ. අර මොඩියල පෙන්නනවා මෙතන. මේ තියෙන තෙන්කි කියන එක. කාලගුණය කියන වෙදර් කියන එක. එයා තෙන්කි මෙහෙම ආව ගම මෙයා ගෙන්කි වෙන්නේ. හරි? ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ ඉවර කළා. ඊළඟට අපි යනවා මොන්දයි නී දෙවෙනි ප්‍රශ්නෙට. මේකෙත් ඉචි නී සන් යොන් කතර ඉචිබන් ඉල්මොනෝ හිතොච්ච එරන්දේ කුදසයි. 1 2 3 4 අතරින් වඩාත් ගැළපෙන පිළිතුරක් මේ තෝරන්න කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම 13 වෙනි ප්‍රශ්නේම අනිවාර්යෙන් යාළුවා දෙන්නේ කතගන වලින් එකක්. ඔයාලට දෙනවා මේ මොකද්ද? අර හිරගන වලින් මේ වචනයක් ඒකේ යාළුවා කියනවා මේ ඒක කතගන වලින් කතගන වලට කන්වර්ට් කරන්න කියලා. දැන් බලන්න මේකේ පළවෙනි එකේ එනවා මෙහෙම. කොනෝ වයිෂත්සෝ කුදසයි. වයිෂත්සු. වයිෂත්සු කියන්නේ white shirt කියන්නේ. ෂත්සු කියන්නේ shirt නේ. ඒක සුදු පාට කමිසයි. එතකොට ඔයාලා බලන්න ඕනේ මෙතන වයිෂත්සු වල හරි කතගන වර්ඩ් එක මොකද? වා. ඉතන වා හොන. වයි ෂත්සු. උත්තරේ 4 වෙනි වයිෂත්සු. උත්තරේ 4 වෙනි. හරි. ඒ නිසා අපිට එතකොට මේකට ගන්න පුළුවන් උත්තරේ අංක 4. හරි වයිෂත්සු. 14 වතශිනෝ කුනිනිවා කවාග ඕයිදස්. වතශිනෝ කුනි මගේ රටේ කව කියලා කියන්නේ ගඟ. උත්තරේ 3. කවාග ඕයිදස්. කව ගඟවල් ඕයි බහුලයි. ගඟවල් බහුලයි. ඕයිදස්. යන්සන්නෝ ගක්කෝව දොකො දෙස්සා කංජෙදෙන් මං කිව්වේ අර පැටලෙනවා නේද මේ ගක්කෝ වගේ එකක් හොයන්න බෑ පැටලෙන නිසා කංජ උඩින් ටක් ගාලා ඔයාලා මතක නැහැ ලියාගන්න එක ගොඩක් හොඳයි. කංජ එන්නේ ගක්කෝ 2. මේ බලන්නකො මෙතන දෙවෙනි කංජය හතරවෙනි කංජය දෙකම එක වගේ එක විදියට යන්නේ. ඔයාලා ඔළුවේ තියන ගක්කෝ වල මේමයි ලියන්නේ කියලා අපිට උත්තරේ හොයන්න පුළුවන්. එතකොට යන් සර්වගක්වා දොකො දෙස්කා යන් මහතාගේ යන්ගේ ගක්කෝ ස්කෝලේ දොකො දෙස්කා කියන්නේ කෝකද කොහේද දොකො දෙස්කා කොහේද කොහොමද නෙමෙයි කොහේද
කොනොසැෂියෝ කංජිය මිතෙ කුදාසයි උත්තරේ 1. මේ සංගරාව මිතේ බලන්න මිතෙ කුදාසයි බලන්න කරුණා කරලා. කොන කාමරාවා තකයිදස් මිල අධිකයි කියන එක. ඒකට උත්තරේ 1. තකයිදස්. කොන කාමරා මේ කැමරාව ගොඩක් මිල අධිකයි තකයිදස්. කිනෝවා කයිෂාවෝ යස්මි මස්තා. කිනෝ ඊයේ කයිෂ කියලා කියන්නේ මේ සමාගම යස්මි මස්තා කියලා කියන්නේ නිවාඩු දෙන්න. එතකොට මෙතන උත්තරේ කයිෂා උත්තරේ 4. හරි. අපි යනවා 19 වෙනි ප්‍රශ්නෙට. මදා ඉවනයිද කුදාසයි ඉවනයිද යෝ කියන්නේ කියනවා. එතකොට ඉවනයිද කියන්න එපා ඉවනයිද කුදාසයි ඉවනයිද උත්තරේ 3. රයිගෙත්සු කෙක්කොන්ෂිමස් රයිගෙත්සු කියන්නේ ඊළඟ මාසේ next month. උත්තරේ රයිගෙත්සු නම් මෙන්න මේ kanji. රයි කියනකොට එන්නේ ඉකිමස් kanji. ඉකිමස් නෙමෙයි කිමස් kanji. එතකොට ගෙත්සු කියලා එන්නේ සුකි හඳ kanji. මාසේ kanji. රයිගෙත්සු next month කියන්නේ. කෙක්කොන්ෂිමස් කියලා කියන්නේ විවාහ වෙනවා. කෙක්කොන්ෂිමස්. අපි යනවා ඒකේ 21 වෙනි ප්‍රශ්නෙට. අපිට තියෙන්නේ නිවැරදි පිළිතුර තෝරගන්න. වතෂිනෝ හේයාවා කොනු අපාතෝනු මගේ හේයා කියන්නේ වතෂි කියන්නේ මම මගේ වතෂිනෝ හේයා කියලා කියන්නේ කාමරය. මගේ කාමරය කොනු අපාතෝ මේ අපාර්ට්මන්ට් එකේ නී කයිදස් දෙවෙනි තට්ටුව. තට්ටු ගණන් කිරීමේ පසුපදේ කයි. නේද හොන් දන්නවා හොන් ගණන් කරන්නේ දිගට දේවල් නම් හොන් සත්‍ය ගණන් කරන්නේ පොත්පත් සංග්‍රහණ සත්තු දයි ගණන් කරන්නේ වාහන සහ විද්‍යුත් උපකරණ ගණන් කිරීමේ පසුපදේ දයි කයි තමයි තට්ටු. එතකොට වතෂිනෝ හේයාවා මගේ කාමරය කොනෝ අපාතෝනෝ නිකයි දෙස්. මේ අපාර්ට්මන්ට් එකේ දෙවෙනි තට්ටුවේ වී. 22 සොනෝ නයිෆෝදේ රින්ගෝ නයිෆ් කියලා කියන්නේ පිහිය නයිෆ් එක. සොනෝ නයිෆ්. ඔය නයිෆ් එකෙන් ඔය පිහියේ රින්ගෝ රින්ග් කියන්නේ ඇපල් උත්තරය කිත්තේ කුදසයි කපන්න කරුණා කරලා. එතකොට මේ කිත්තේ කුදසයි කපන්න යාගේ ඩික්ෂනරි කිරු පස්කෝ කිරිමස් කියන්නේ කපනවා. කිත්තේ කුදසයි කපන්න please cut. හරි. 23 ඉස්තන ඕ වසුරි මස්තකරා චිකාන්ග වකාරිමසෙන් වසුරි මස් කියන අමතක වෙනවා. වසුරි මස් අමතක වුණා. කරක් කියන නිසා අමතක වෙච්ච නිසා ජිකාන්ග වකාරිමසෙන් ජිකාන් කියන්නේ වෙලාව වකාරිමසෙන් කියලා කියන්නේ තේරෙන්නේ නැහැ. කියන්නේ දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒතර මොකක් අමතක වුණාම ජිෂෝ කියලා කියනවා මෙතන ඩික්ෂනරිය. චිසු කියනවා මැප් එක. තොකේ යොරලෝසුව සයිෆ කියලා කියන පර්ස් එක. ඒතර මොකක් අමතක වුණොත්ද වෙලාව මෙයා වෙන්නේ? උත්තරය තොකෙයි. 24 වතෂින උචීවා එකීනි චිකයි දෙස් කරා මගේ ගෙදර ස්ටේෂන් එකට වතෂින උචි මගේ ගෙදර එක කියන්නේ ස්ටේෂන් එක. එකීනි චිකයි දෙස් කරා ස්ටේෂන් එකට ළඟ නිසා බෙන්රිදෙස් පහසුයි. 25 නත්සු යසුමිවා මයිනිචි හිස්තනක් ඔයොගිමස්තා. නත්සු යසුමි ගිමුහාන නිවාඩුවට හැමදාම ඔයොගිමස්තා කියලා කියන්නේ පිහිනුවා. ඔයොගු මස් ෆෝම් ඔයොගිමස් මස්තා ඔයොගිමස්තා පිහිනුවා. ඒතර මොකේද පිහිනන්නේ? උත්තරේ පූරු කියන්නේ ස්විම් පූල් එක. ගිම්හාර නිවාඩුවට හැමදාම ස්විම් පූල් එකේ පිහිනුවා. මේක පළවෙනි අංශයේ තියෙන රෙස්ටෝරන්ට් එක, තුන්වෙනි එකේ තියෙන එරබියත කියලා ලිෆ්ට් එක, බිරු කියලා කියන්නේ බිල්ඩින් එක. නැත්නම් කතේ මොනවා කියන්න පුළුවන්. ශිරණයි කොතබාගාරි මාස් කරසෙම් සීනි. ශිරණයි කියලා කියන්නේ දන්නේ නැති. කොතබා කියන්නේ වචන. අරි මස්තකර තිබුණ කර නිසා දන්නේ නැති වචන තිබිච්ච නිසා සෙන්සෙයිනි සෙන්සෙයිගෙන්
ශිත්සුමොන් බෙන්කියෝ රෙන්ෂු ජුගියෝ. උත්තරය සෙන්සේගෙන් අපිට දාන්න පුළුවන් ශිත්සුමොන් ශිමස්තා. සෙන්සේගෙන් ඒ ගැන ප්‍රශ්න කළා. ප්‍රශ්න කළා ඇහුවා. නේ? බෙන්කියෝ කියන්නේ මේ සෙන්සේගෙන් දන්න නැති එකක් නේ. එතකොට රෙන්ෂු ජුගියෝ එහෙම කියන්නේ බෑ. ශිත්සුමොන් දාන්න පුළුවන්. 27 この部屋は暑いですから、ストラップを開けましょう。この部屋、මේ කාමරය暑いකියන්නේ රස්නේ. 暑いですから, රස්නේ නිසා, 開けましょう. 開けるකියලා කියන්නේ අරිමු. 開ける. ඒ must form 開けます. ましょうආවොත් කරමු කියන අදහසට 開けましょうඅරිමු. ඒතර මේ කාමරය රස්නේ නිසා මොකක්ද අරින්නේ? මදෝ ඕ 開けましょう. ජනේලය අරිමු. ඔෆරු කියලා කියන්නේ බාත්ටබ් එක, එයාකොන් කියලා කියන්නේ AC එක, තේබුරු කියලා කියන්නේ ටේබල් එක. ඒතර මෙන්න අරිනවා රස්නේ නිසා අරිමු කියලා කියන්නේ ජනේලය අරිමු කියලා තමයි කියන්නේ. 昨日は学校でたくさん漢字を。昨日කියන්නේ ඊයේ, 学校කියලා කියන්නේ පාසලේදී, 学校でවෙනි පාද දාන්න අපි මොන හරි දෙයක් පරිස්ථානයක් කරනවා කියලා. 昨日学校でඊයේ පාසලේදී たくさん漢字. たくさんකියලා කියන්නේ ගොඩක්, 漢字කියලා කියන්නේ kanji. උත්තරේ උරිමස්තද, මොචිමස්තද, උබොයිමස්තද, කොමයිමස්තද? උත්තරය උබොයිමස්ත. ඔබොයිමස්තා. මතක තියාගත්තා. ඊයේ පාසලේදී තකුසන්නු කංජි ගොඩක් කංජි මතක තියාගත්තා. උත්තරේ එන්නේ 3. 29. このコーヒーは砂糖をたくさん入れましたから、このコーヒーමේ කෝපියකට සතෝ කියලා කියන සීනි. たくさんගොඩක්. 入れましたから. 入れますකියලා කියන්නේ දානවා. එතකොට 入れました දාලා දාපු කර කියන නිසා. මේ කෝපියකට ගොඩක් සීනි දාලා නිසා මොකද වකයි කියනවා තරුණයි, පුරෝයි කියනවා කළුයි, මරුයි කියනවා රවුම්, අමයි කියනවා පැණිරහයි. උත්තරේ අමයි. උත්තරේ අමයි. 30 සොයෝයි කසේග. කස කියන්නේ හුළඟ. ඒකට සොයෝයි කියලා කියන්නේ හරිම ශක්තිමත් කියන්නේ. හරි අර දැඩි හුළඟ. සොයෝයි කසේක. උත්තරය ෆුයිතෙයිමස්. අමමින් තියෙනවා. අමනවා ෆුකු. ඩික්ෂනරි ෆෝම් එක ෆුකු. දැන් ෆුකිමාස් දර තේ ෆෝම් නිසා කෝණං අග ඉතෙන දාන්න. එතකොට තමයි ෆුයිතෙයිමස්. අමමින් තියෙනවා. ඔන්න එතනින් මේ ප්‍රශ්නේ අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපි යන්නේ මොන්දයි 4. ඒකෙත් 1 に3 4から一番いいものを一つ選んでください. වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න තමයි ඒකෙදිත් තියෙන්නේ. හරි? ඒක ටිකක් වෙනස්. ඒක තියෙන්නේ මෙහෙම. මෙතන වාක්‍යයක් දෙන්න ඒක ඉරි ගහලා තියෙනවා. ඒ ඉරි ගහපු වාක්‍යෙට සමාන තේරුමක් තියෙන වාක්‍ය තමයි අර උත්තර හතරෙන් ඔයාලා තෝරන්න ඕනේ. හරිද? අපි යන්කොත් පළවෙනි ප්‍රශ්නෙට කොරේවා රයෝෂින්ව ශෂින්දස්. අන්නේ වාක්‍ය තේරුම් ගත්තා නම් මේක හොයාගන්න පුළුවන්. කොරේ කියලා කියන්නේ මේක, රයෝෂින් කියලා කියන්නේ දෙමව්පිය. අම්මා සහ තාත්තනේ. රයෝෂින්ව ශෂින්දස්. අම්මා සහ තාත්තගේ දෙමාපියන්ගේ ෆොටෝ එක වේ. එහෙනම් උත්තරය කොරේවා චිචීතෝ හහානු ශෂින්දස්. මේක අම්මගේ සහ තාත්තගේ ෆොටෝ එකයි. ඒකනේ රයෝෂින් කියලා කියන්නේ. අන්න සමාන වාක්‍යය. අනිත් ඒවා ගන්න බෑනේ. පළවෙනි එකේ තියෙන සොබුතෝ සොබෝ. සිය සහ ආචි. එහෙම ගන්න නෑනේ. ආචි සියයි දෙමාපියෝ නෙමෙයිනේ. අනීත ඔතෝතු. අයියා සහ මල්ලි. එහෙම ගන්න බෑ. අනීත ඉමෝතු. අක්කා සහ නංගි. මේ රයෝෂින් කියලා කියන්නේ යාළුවට නෙමෙයි. අම්මා තාත්තා නිසා උත්තරය 2. このダンスは優しいです. ඩාන්ස් කියලා කියන්නේ ඩාන්ස්. このකියන්නේ මේ. මේ නැටුම හරි ලේසි. යසෂී කියන්නේ ලේසි. එහෙනම් උත්තරේ ඒකට සමාන එක. このダンスは簡単です. සරලයි කියන්නේ簡単. ලේසි සරලයි簡単. යසෂී කියන්නේ ලේසි සරලයි ඔක්කොම.簡単තමයි ගැලපෙන උත්තරේ. මේක තියෙනවා このダンスは大変です. 大変කියන්නේ අමාරුයි. このダンスは楽しいです. 楽しいකියලා කියන්නේ විනෝදජනකයි. つまらないです. boring.
23. 服を洗濯しました。服කියලා කියන්නේ ඇඳුම්, 洗濯します කියලා කියන්නේ ඇඳුම් සෝදනවා. මේ ඇඳුම් සෝදනවා, 洗濯します. එතකොට උත්තරේ අරයිමස්ටනේ සේදුවා. 服 අරයිමස්ටා ඇඳුම් සේදුවා. සමාන වර්ඩ් එක. හරි? 34. この部屋は暗いですね. この部屋 මේ කාමරය කුරයි කියලා කියනවා අඳුරුයි. කුරයි අඳුරුයි. එතකොට මේ කාමරේ අඳුරුයිනේ කියලා තමයි කියන්නේ. ඒතර ඒකට ගැළපෙන එක තමයි この部屋は අකරුයි තියෙන අකරු කොනයි shizuka ජානයි shizuka දෙස්. ඒතර කුරයි අඳුරුයි නම් ආලෝකමත් නැහැ කියන අදහසම එන්න ඕනේ. この部屋は අකරුකු නයි දෙස්. ආලෝකමත් නැහැ.